හරි. අද කතා කරන්න යන්නේ සමාන්තර සරල රේඛා දෙකක් තවත් සරල රේඛාවකින් ඡේදනය වුණොත් මොකක් වෙයිද කියලා. හරිද? මෙහෙම තියෙනවා සමාන්තර සරල රේඛා දෙකක් ඒක තවත් සරල රේඛාවකින් ඡේදනය වුණොත්. හරිද? එතකොට ලක්ෂ දෙකක් එනවා අපිට මේ. ලක්ෂ දෙකක් එනවා මෙයයි මෙයයි. මේකේ කෝණ A B C D E F G H කියලා ගත්තොත් හරිද? මෙහෙම තියෙනවා කෝණ හතරක් එනවා සරල රේඛා දෙකක් සමාන්තර සරල රේඛා දෙකක් තවත් සරල රේඛාවකින් ඡේදනය වුණාම මෙයයි සමාන්තරයි. හරිද? සමාන්තර සරල රේඛා දෙකක් තවත් සරල රේඛාවකින් ඡේදනය වුණොත් මෙහෙම කෝණ 8ක් හැදෙනවා. ඔන්න ඔය කෝණ ගැන තමා කියන්න යන්නේ. හරිද? මෙතන හැදුනොත් F අකුර හැඩයට කෝණ F හැඩේ කෝණ F එක මෙහෙම වෙන්නත් පුළුවන් F එක මෙහෙම වෙන්නත් පුළුවන් F එක මෙහෙම වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් F එක මෙහෙම වෙන්නත් පුළුවන්. ඔය F එක කොයි පැත්තට හරි හරවලා හැදෙන කෝණ. එතකොට ඒ කෝණ F එකේ කෝණ හැදෙන්නේ මෙහෙම නෙමෙයි. මෙහෙමනේ. ඔය F එකේ හැදෙන කෝණ වලට අපි කියනවා අනුරූප කෝණ කියලා. ඔය කියන අනුරූප කෝණ අගයෙන් සමානයි. අපිට ගත්ත හැකි F මේ C G මෙතන F එකක් හැදෙනවනේ මේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතන F එකක් හැදෙනවා. F එකෙන් මෙයයි සමානයි කියලා එනවා. එතකොට මේ අතට හැදෙනවා F එකක් මෙහෙම ඇවිල්ලා F එකක් හැදෙනවා. එතකොට B F සමානයි. අපි දන්නවා G සමානයි C G සමානයි C B සමානයි F B සමානයි F තව අපිට ගත්ත හැකි නේද G සමානයි E කියලා සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීම සෑදෙන ප්‍රතිමුඛ කෝණ G සමානයි E එතකොට C සමානයි A C සමානයි A ඔන්න එතකොට බලන්න මෙයයිත් සමාන වෙනවා මෙහෙම මේගොල්ලෝ සමාන වෙනවා මෙයයිත් සමාන වෙනවා දැක්කද F අකුරේ හැඩයට තියෙන කෝණ සමානයි සමාන්තර සරල රේඛා දෙකක් තවත් සරල රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන අනුරූප කෝණ අගයෙන් සමානයි